එහෙමනම් අම්මා යන්න ඕනි විදගෙන මේ ආත්මේ මේ දැනෙන එක මේ සිතුවිල්ලට එන ගින්න දැනෙන එක. ඒතර මේක කොහෙන්ද පටන් ගත්තේ? මේක ලෝකේ හැදුනේ කොතනින්ද? මුලට යන්න ඕනි. පුබ්බේ නිවාසානුස්සය ඥානය ගැන බුදුන් වහන්සේ කියන්නේ ඕන ඕක වෙන එකක් නෙමෙයි. ඕක නැතුව චතුප්පහත ඥානයක් නැහැ කියලා කියන්නේ. එහෙනම් පෙරසිට කදපිළිවෙත් හැදෙන හැටි දකින්න ඕනි. ත්‍රිවිද්‍යා නැතුව නිවන් දකින්න නැහැ කිව්වේ ඒකයි. පුබ්බේ නිවාසානුස්සය ඥානය නැතුව චතුප්පහත ඥානය කියන්නේ මේ මොහොතේ පුටු හැදෙන එක දකින්න ක්‍රමයක් නැහැ. එයාට අරාග දේශමව සංසිඳනවා කියලා දෙයක් වෙන්නේ නැහැ. චතුප්පහත ඥානෙ නැතුව පුබ්බේ නිවාසානුස්සය ඥානෙ නැතුව චතුප්පහත ඥානෙ නැහැ. චතුප්පහත ඥානෙ නැතුව ආසවක්ඛ්‍ය ඥානයක් නැහැ. මේ එහෙමයි ආත්ම ගින්න ආරම්භ. කියන්නේ මේ සිතුවිල්ලනේ සිතුවිල්ලට තියෙන ගින්න. ඒක සිතුවිල්ල කොහෙන්ද බලයක් ආවේ කියලා අම්මා නොදන්න තාක්කල් නිවනක් නැහැ. ගින්න හැදෙන හැටි දන්නේ නැති තාක්කල් ගින්න නිවෙනවක් කියන එක වෙන්නේ නැහැ. අම්මාගේ කතාව ගොඩක් වැදගත්. මේ හැම කෙනෙකුටම වැදගත්. පුබ්බේ නිවාසානුස්සය ඥානෙ නැතුව පෙරසිට කදපිළිවෙත් දකින්න හේතුව මුලින්ම ආත්මයේ ඉපදීම දකින්න ඕනි. ඒ ඉපදීම දකින්න නැතුව එයාට බෑ උපතපන ජය ගන්න. එහෙනම් ඉපදීම කියන්නේ මෙතන මේ අරමුණ මුලින්ම හැදෙන හැටි දකින්න ඕනි. ඒ සිත හැදෙන හැටි දකින්න ඕනි. ඒ පුංචි දරුවට යන්න ඕනි. පුංචි දරුවට ලෝකේ හැදෙච්ච හැටි දකින්න ඕනි. ඒක තමයි අදත් තියෙන්නේ. එහෙනම් අද මෙතන පුටුව හැදෙන එක දකින්න නම් මේ පුටුව මේ වෙලාවේ මේ හැදෙච්ච එක මෙතන ගින්න හට දකින්න නම් පුංචි කාලෙට යන්න වෙනවා. ඒ තමන් එහෙමයි පොඩි කාලේට ආරම්භ. ගිහිල්ලා පොඩි කාලේ තමන් ඉපදිච්ච හැටි දකින්න ඕනි. ඉපදුනේ අරමුණේ. එතන ශබ්ද වර්ණ එකට එකතු වෙලා ආපු සිතුවිල්ලේ. ඒ පුටුව එතරයි හැදෙන්නේ. එතන ශබ්දය කොහොමද දෙයක් උනේ වර්ණය කොහොමද දෙයක් උනේ කියන එක එතරයි තියෙන්නේ. එතරයි එහෙමයි කම්පන වේගයට ආරම්භ. එන නිරූපණය තියෙන්නේ. එහෙනම් ආලෝකයේ ශබ්දය හැදෙන හැටි. මේ දෙක එකට එකතු වෙලා සිතුවිල්ල හැදෙන හැටි. ඒක ආත්ම වෙන හැටි. ඊට පස්සේ අන්න එදත් ආත්මේ තියෙනවා අදත් ආත්මේ තියෙන තැනට එනවා.